ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ අද මං ආව වීඩියෝ එකක් අරගෙන. ඔයාලට මතක ඇති මෙතන මම මගේ නයිමිරිස් පැල් ටික තියලා තිබ්බ තැන තමයි මං ඔයාලට පෙන්නුවේ. ඒ අපේ ගෙදර ඉස්සරහා අඹ ගස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එක අඹ ගහක් තියෙන පැත්තේ තමයි මං මේ මිරිස් පැල ටික තියලා තිබ්බේ යාළුවනේ. ඒ වුණාට මේ රිලව්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ. මේ දවස්වල මේ ඔයාලා ඉන්න පැතිවලත් ඔයාලා ගෙදරත් හොඳටම අඹ හැදෙන කාලයක් නේද මේ. ඔන්න ඉතින් යාළුවනේ අපේ ওই අඹ ගහෙත් මේ දවස්වල අඹ හැදිලා තියෙන්නේ. තාම පොඩි මේ ඒ කියන්නේ මේ ඉදිලවත් තාම නැහැ. ඒ වුණාට මේ රිලව් කරදරේ ඉඳන් මේ බේර ගන්නම බෑ. ඉතින් මට මේ බලන් ඉන්නම බෑ යාළුවනේ. මොකද හැමදාම ඇවිල්ලා ඒ කියන්නේ එලවන්නත් බෑ. තේනවනේ ඔයාලට. අඹ ගෙඩි බාගෙට කාලා මේ එහෙම අතාරිනවා ගස් උඩ. ඉති බින්දිලා බලන්නකො මට ඇත්තටම මාරම දුකයි. ඔය බයාලා චුට්ටක් බලන්නකො සමහර ඉතිවල මේ චූටි මල් තියෙනවා. ඇත්තට නයිමිරිස් මේ චූටි රෑන් තියෙනවා. ඉති පිටින්ම කඩන් වැටිලා. මොකද මේ අඹ ගහත් මේ කරත්ත කොළඹ අඹ ගහක්නේ. ගෙඩි තාම ඉදිලවත් නැති වුණාට මේ ගෙඩි සාමාන්‍යයෙන් ලොකු වෙනවනේ. ඔය මේ රෑන් එක ඉති කඩලා දාලා තියෙද්දි හරීම දුකයි. ඉතින් මට සිද්ධ වුණා අඹ ගහෙන් චුට්ටක් මේ එහාට පැල ටික අදින්න. ඉතින් මේ අපේ ඉස්සරහ මිදුල ලොකුවට ඉඩක් නෑ යාළුවනේ. ඒ හින්දා මේ අඹ ගස් දෙක වලට ඔය පේන ඇති ඔය එක අඹ ගහක් මේ ඔයාලට මම මේ වීඩියෝ එක ගන්න දවස් දෙකකට කලින් මේ ඉදිලයි කියලා හිතලා මේ හිතුන ගෙඩි කිහිපයක් මේ කැඩුවා. කඩලා ඒකටත් එක්කම මේ නයිමිරිස් පැල ටික අයින් කරලා කොහොමත් ඔතනින් අයින් කරන්න ඕනනේ. අයින් කරලා පැහිලයි කියලා හිතන ටික කඩලා මේ ආයේ ඒ අඹ ගහෙන් චුට්ටක් මෙහාට මේ අරගෙන මං ඔය තිව්වා. ඔයාලට පේනද මිදුල පුරාම කොළ. ඔය බලන්නකො බිම බලන්නකො ඔයාලට පේනවත් ඇති නයිමිරිස් ගස්වල කොළයි ඉති අඹ ගෙඩි මොන අපරාධයක්ද කියලා හිතනවා ඇත්තටම. ඔය අපේ මේ වැට සීමාවේ එක තමයි ඔය එහා පැත්තේ ඔයාලට පේන්නේ මේ සුදු පාට බිත්තියක් පේන්නේ. එතන තමයි මේ වැට සීමාව. ඉතින් එහා පැත්තේ තියෙන්නේ මේ වැටත් එක්කම වගේ තියෙන්නේ මේ පොඩි කඩ කාමරයක්. කඩ කාමරේ පිටිපස්සේ තමයි ඔයාලට පේන්නේ වැටත් එක්ක. ඉතින් එතනින් වැට අපේ ඉවරයි. ඉතින් මේ එතන වහලෙන් ඇවිල්ලා අඹ ගහට පැනලා තමයි මේ එන්නේ. කොච්චර එළුවත් යවා ගන්න හරිය අමාරුයි. දවල් කාලේ නම් කොහොමටවත් බෑ මේ මොකද මං විතරයි ගෙදර ඉන්නේ. මං මේ කුස්සිය පැත්තේ හිටියම ඉස්සරහා පැත්තේ ඇවිල්ලා මෙයාලා මේ කාලේ යනවා දන්නෙත් නැහැ. මොකද රිලව් සද්ද බද්ද කරගෙනත් නෙමෙයි එන්නේ. හොරාටම ඇවිල්ලා මේ කාලා දාලා යනවා. බලන්නකෝ මොන තරම් අපරාධයක්ද මේ කරන්න කියලා මේ සත්තු. ඒ කියන්නේ කනවා නම් තව කමන්නේ. ගෙඩිය බාගෙට කනවා දානවා යනවා. බලන්නකෝ යාළුවනේ ඉතින් මට වීඩියෝ ගන්නත් බැරි වුණා මේ. ඒ කියන්නේ මේ දවස්වල දැන් මම ඔයාලට මේ වොයිස් කරන කොටත් හොඳටම වහිනවා. ඉතින් මේ උදේ වරුව පොඩ්ඩක් ඒ පැය ගානට විතරයි මේ අවුවක් ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මම තියෙන වැඩ ටික එලී කරන්න තියෙන වැඩ ටික ටක් ගාල් කරගන්නවා. මට මේ එහෙම මේ වීඩියෝ කරන්නවත් මේක මතක් වුණේවත් නැහැ. මොකද යාළුවනේ සමහර වෙලාවට උදේ 6ට හැරිලා මේ ඉස්සරහට ගිහින් බලද්දි පාන්දර 5ට 4ට විතර ඇවිල්ලත් මෙයාලා මේ ඔය ටික කාලා දාලා යනවා. ඉතින් දන්නේ නැහැ කීයට එනවද මොකද්ද කියන්න. ඉතින් මිදුල දකිද්දි ඇත්තටම මාරම දුකයි. ඔය බලන්නකෝ යාලා. අඹ ගෙඩි වලත් බාගෙට තමයි යාලා කාලා දාන්නේ. ඔය පේන්නේ ගහේම තියෙද්දි කාලා දාලා ගිහලා තියෙන හැටි. ඉතින් යාළුවනේ දැන් ඔන්න අපිට වහිනවා. බලන්නකෝ හොඳටම වහිනවා මේ වෙලාවේ. දැන් මම මේ වොයිස් කරනකොටත් මේ මම දැන් වීඩියෝ ගත්ත මේ ක්ලිප් එකේ තියෙන මේ වැස්සම තමයි දැන් වහින්නේ. මාරම වැස්සක් ඒක. මේ අලුත් වීඩියෝ එකකින් මම ආයෙ ඔයාලා හම්බෙන්න එන්නම්.
මට මේ එළිය වැඩක් මේ දවස්වල කොහොමත් කරන්න අමාරුයි මේ. දැන් පොඩ්ඩක් මිදුල චුට්ටක් මේ සුද්ධ කරලා අස් කරලා ඔයාලට කියන්නේ හැමදාම උදේට මිදුලතු ගාලා මේ ආයෙ හවස් වෙද්දි ආයෙ ඇවිල්ලා රිලව් එක දෙක අඹ ගැට කාලා කොළ වට්ටලා යන්නේ. ඉතින් මේ දවස්වල ඇත්තටම වැඩ වැඩි යාළුවනේ. ඉතින් යාළුවනේ මේ පොඩි වීඩියෝ එක බලන්න ආවට ඔයාලට බොහොම ස්තුතියි. මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් මාව සබස්ක්‍රයිබ් කරන්න. මට අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනතුරු ඔයාලා පරිස්සමෙන් ඉන්න. මම ඔයාලගේ ප්‍රභා.